කොහොමද ඔයාලට? ඉතින් මම අදාරන්න වෙලා තියෙන්නේ ලංකාවේ මිල අඩුම මිලියන් පවර් 20000ක පවර් බැංක් එක. මම මේක මිලදී ගත්ත ඩරස්සගෙන්. ඩරස් අපේට ගිය ගමන් මම කරේ රිවිව්ස් බලන එක. ඉතින් මේකට හොඳ රිවිව්ස් දාලා තිබුණා ලංකාවේ කට්ටිය. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් සෑහෙන හොඳ රිවිව්ස් තියෙනවා. ඉතින් මේකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකත් අපිට එක්තරා විදිහකට මැන ගන්න හොඳ ක්‍රමයක් තමයි මෙන්න මේ රිවිව්ස් බලන එක. හැබැයි ලංකාවේ සමහර අය නම් ප්‍රොඩක්ට් එක නරක වුණත් 5 star රිවිව් එකක් දාන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයා හරියට බලන්න මේ කට්ටිය හරියට රිවිව් එක දාලාද කියලා. මොකද ලංකාවේ කට්ටිය හරියට රිවිව්ස් කරන්නත් දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මේ ප්‍රොඩක්ට් එකට නම් ගොඩක් හොඳ රිවිව්ස් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ හින්දා මට වැඩි හිතන්න දෙයක් තිබුණේ නැහැ. මිලත් එක්ක මේක හොඳ ප්‍රොඩක්ට් එකක් වෙන්නේ නැති කියලා හිතලා මම ටග් ගාලා බයි කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි රිවිව්ස් එතන වැටලා තිබුණේ. ඉතින් පොඩි දෙයක් මතක් කරන්න ඕන අපේ වීඩියෝ බලන ඔයාලා හැමෝම මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරනවා විතරක් නෙමෙයි කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න. එතකොට පොඩ්ඩක් ඇල්ගොරිතම් මේ support එක හම්බ වෙනවා අපේ වීඩියෝස් තව ටිකක් කට්ටිය අතරට අරන් යන්න. ඉතින් මේ වගේ පොඩි උදව්වක් කරන්නත් අමතක කරන්න. මේ power bank එකත් ඔයාලට පාට දෙකකින් මිලදී ගන්න පුළුවන් ඔයා කැමති විදියකට. ඉතින් මේකේ මිලියන් පවර් 20000 මෙන්න මේ power bank එක මේ මිලත් එක්ක ගොඩක් හොඳට ඔයාලට ගැලපෙනවා. බජට් එකට ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම ඔයා කැමති වර්ණයෙන් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේක fast charging නම් support කරන්නේ නැහැ. ඒ නිසා fast charging ඕන කෙනෙක්ට මේක නම් ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට charge කරන්න නම් පුළුවන්. මේක සති දෙකක් වගේ කාලයක් පාවිච්චි කරනවා. තාම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ හින්දා මං හිතුවා මේකේ performance එකත් හොඳ හින්දා මං සති දෙකක් විතර කාලයක් පාවිච්චි කරනකොට මට දැනුණු විදිහට මම දැක්ක විදිහට මං අත්දැකපු විදිහට මේක සාමාන්‍ය හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා හිතුන හින්දා මං හිතුවා මේ ගැන රිවිව් එකක් අරන් ඉන්න ඕන කියලා. මිල ගැන හොයලා බැලුවා මේ මිලියන් පවර් 20000 පවර් බැංක් මේ දවස්වල කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ ගැන හොයලා බලද්දී මිල අඩුවටම තිබුණේ මෙන්න මේ පවර් බැංක් එක. ඉතින් මං හිතුවා මම මේක පර්චේස් කරලා මේක පොඩ්ඩක් පාවිච්චි කරලා මේක ඇත්තටම මේ කියන මිලට ඒ කියන්නේ මේකේ මිල සඳහන් උනේ රුපියල් 2200ක් මිලියන් පවර් 20000යි. ඉතින් වටිනව නේද? ඒ වගේ මිලකට. මොකද හිතන්නේ පහලින් කමෙන්ට් එකක් දාන්න. පාවිච්චි කරද්දී මට මේකේ ලොකු ඉෂුව එකක් එහෙම නැත්නම් ලොකු ප්‍රශ්න මොකුත් අහුනේ නැහැ. සාමාන්‍ය විදිහට හොඳට පාවිච්චි කරන්න පුළුවන් වුණා. මම පාවිච්චි කරන iPhone 12 Pro එකක් එක්ක. ඉතින් ඒ හින්දා මට නිතරම ඕන වුණා මේක පාවිච්චි කරන්න. මොකද iPhone වල බැටරි එච්චර වෙලා තියෙන්නේ නැහැ නේ. ඔයාලා දන්නවනේ iPhone බැටරි වල තත්ත්වය කොහොමද කියලා. ඉතින් එහෙම පාවිච්චි කරද්දී කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් ඒ හින්දා මම හිතුවා මේක ඔයාලට රිවිව් එකක් කරන්න ඕන කියලා. ඒ වගේම මේක මිලදී ගන්න ඕන නම් පහලින් link එක තියෙනවා description එකේ හරි comment section එකේ හරි මම දාලා තියන්නම්. ඒ වගේම මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් අනේ comment එකක් දාන්න. තව කට්ටියට වැදගත් වෙයි. මම මේක අරන් දැන් සති දෙකයි ඉතින් මට වඩා කාලයක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම් මේක ගලවලා බලපු කෙනෙක් ඉන්නවනම් fake batteries තියනවාද කොහොමද වැලි පුරවලාද කියලා එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් comment එකක් දාන්න. මම නම් තාම මේක ගැලවුවේ නැහැ. හිතුනොත් ඉස්සරහට ගලවලා ඔයාලට පෙන්නන්නම් මේකේ. ඔයාලා ගොඩක් කට්ටිය කියලා තිබුණොත් මේකේ ගලවලා බලමු කියලා කමෙන්ට් එකක් දාන්න ඕන. එහෙම වුණොත් අපි මේක ගලවලා හරි බලමු. හැමදාමත් වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා. ඔයාලා ගොඩක් ස්තුතියි. Thank you very much හැමෝටම. ඉතින් ඔයාලා දෙන support එක හින්දා තමයි අපි මේ විදිහට වීඩියෝස් දිගටම කරගෙන ඉන්නේ අවුරුදු ගාණක් තිස්සේ දැන්. ඉතින් අපි තවත් මේ වගේම වටින වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.